සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න මං අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. අද අපි බලමු රස මැකරෝනි එකක් හදන්නේ කොහොමද කියලා. ඉතින් මේකෙදි මුලින්ම මැකරෝනි ටික හොඳින් තඹ ගන්න ඕනි. දැන් මම කරන්නේ මැකරෝනි හදාගන්න භාජනයේ ලිපෙන් තියලා තෙල් ටිකක් දානවා. ඒ වගේම බටර් ටිකකුත් දානවා. තෙල් සහ බටර් හොඳින් රත් වීගෙන එනකොට තලාගත්ත ඉඟුරු සුදුලූණු එකතු කරනවා. සුදුලූණු ටික හොඳට බැදීගෙන එනකොට කපාගත්ත රම්ප කරපිංච එකතු කරනවා. ඊළඟට මම කපාගත්ත බීලුණු ගෙඩියක පමණ ප්‍රමාණයක් එකතු කරනවා. ඊළඟට අමු මිරිස් ගෙඩියක් කපාගෙන එකතු කරනවා. තක්කාලි ගෙඩියක් පොඩියට කපලා එකතු කරනවා. ඊළඟට මම මේකට එකතු කරන්නේ පොඩියට කපාගත්ත කැරට් අලයක පමණ ප්‍රමාණයක්. තව මම මේකට ගත්ත ගෝවත් සිහින්ව ලියා ගත්තා. ඊළඟට මේකට ලුණු සහ ගම් මිරිස් එකතු කරන අවශ්‍ය ප්‍රමාණයට. තව මම මෙතනදී එකතු කරා කහ කුඩු තේ හැඳි භාගයක් සහ 3-5 කුඩු තේ හැඳි භාගයක්. අවශ්‍ය ප්‍රමාණයට කෑලි මිරිස් එකතු කරා. දැන් මේ ටික හොඳින් මිශ්‍ර කරගෙන මම චීස් කෑලි දෙකක් එකතු කරනවා. සිහින්ව කපාගත්ත ලීක්ස් කොළ ටිකක් එකතු කරනවා. චීස් ටික හොඳින් දිය වුණාට පස්සේ කලින් තඹාගත්ත මැකරෝනි ටික මම මේකට එකතු කරනවා. එකතු කරලා හොඳින් මිශ්‍ර කරනවා. මේ තියෙන්නේ මං හදාගත්ත මැකරෝනි ටික. හරිම රසට තිබුණා. ඔයාලත් හදලා බලන්න. හදලා බලලා වෙනද වගේ මටත් රස කියන්න. එහෙනම් අදට මං ගිහින් එන්න. සුබ දවසක් හැමෝටම. අපි තවත් අලුත් රසවත් රෙසිපි එකකින් හමු වෙමු.